එක්තරා පියතුමෙක් නැත්තම් අධ්‍යාත්මික නායකයෙක් එයාගේ වන්දනා ගමන් සහ එයාගේ පුද පූජා පැවැත්වීම ගැන බොහොම වර්ණනා කරනවා. එයා වසරකට 3-4 වතාවක් ජනතාව එකතු කරගෙන වන්දනා ගමන් යනවා. විවිධ වත්පිළිවෙත් ඒ ස්ථානවල කරනවා. එක ස්ථානයකින් තව ස්ථානයකට, තව ස්ථානයකින් තව ස්ථානයකට වසර පුරා විවිධ වන්දනා ගමන් සූදානම් කරනවා. මෙයා මේ දේවල් ගැන බොහොම වර්ණනාවෙන් කතා කරනවා. මේ අවස්ථාවේදී එයාගේ ගුරු පියතුමා එයාට කතා කරනවා. එයාට සවන් දෙනවා. එයා සවන් දීලා කියනවා මෙන්න තියෙනවා කරවිල කරලා. ඔබ වන්දනා ගමනක් යනකොට මේ කරවිල කරල ඔබගේ පූජාසනයේ මත තියලා යාඥා කරන්න, පූජා උපු කරන්න කියලා. ඒ වගේම අවසානයේ එනකොට ඒ කරවිල කරල අරගෙන එන්න. ඔය විවිධ වන්දනා ස්ථාන තියෙන තැන්වල සුද්ධ ස්ථානවල මේක ස්ථානය කරවන්න. මේක හොදන්න. සුද්ධ වතුරෙන් මේක නහවන්න. ඉතින් මෙන්න දවස් 2-3ක වන්දනා ගමනකට මේ කෙනා පිට වෙලා යනවා. අර කරවිල කරලත් අරගෙන. යන තැන මේක තියලා යාඥා කරනවා, පුද පූජා පවත්වනවා, සුද්ධ වතුරෙන් නහවනවා, හොදනවා. ඔන්න දවස් 3කට පස්සේ මෙයා ඒ කණ්ඩායම සමග එනවා. ආපුවාම අර ගුරු පියතුමා එයාට කියනවා ඔබගේ වන්දනා ගමන කොහොමද? එයා කියනවා ඉතාම හොඳයි. ඉතාම හොඳින් මේක සිද්ධ වුණා. හරිම සතුටුයි. අපේ ජනතාව ලොකු වෙනසක් අත්දැක්කා කියලා. එයා කියනවා එහෙනම් ඔබ පුද පූජා පවත්වපු කරවිල කරලා අරගෙන කෑලි වලට කපලා මේ ජනතාවට දෙන්න. මෙන්න මෙයා මේක කෑලි වල කපලා ජනතාවට දෙනවා කන්න කියලා. අනේ ලොකු වන්දනා ගමනක් ගිහිල්ලා ආවා. පුද පූජා පවත්වලා තිබුණා. සුද්ධ වතුරෙන් මේක නහවලා තිබුණා. ඒකේ තිත්ත පොඩ්ඩක්වත් අඩු වෙලා තිබුණේ නැහැ. ගුරු පියතුමා කියනවා අපි වත් පිළිවෙත් වලට, වන්දනා ගමන් වලට මොනතරම් අවස්ථාව හොයාගත්තා. අපි ඇතුළතින් වෙනස් වෙන්නේ නැත්නම් ඒ එකක්වත් ප්‍රයෝජනයක් නැහැ කියලා. වන්දනා ගමන් ට්‍රිප් වෙන අයට මේක හොඳ පාඩමක්.